තෙරුවන් සරණයි. මම මීට දින කිහිපයකට මත්තෙන් මේ අපේක්ෂා රුහල් විහාරස්ථානයේ මගින් මේ අපේක්ෂාවෙන් පෙළෙන පිළිකාවෙන් පෙළෙන අපේම සහෝදර ජනතාව වෙනුවෙන් නව නිවහනක් ගැනීමේ අරමුණින් ඉදමක් මිලදී ගැනීමට ඒ රෝගීන් වෙනුවෙන් රෝගීන් ජෛතිකාරයන් වෙනුවෙන් බාරකරුවන් වෙනුවෙන් නව ගොඩනැගිල්ලක් සාදා ගැනීම සඳහා එය මිලදී ගැනීමට තියෙන ඉඩම් කැබැල්ල මිලදී ගැනීම සඳහා පින්වත් ඔබගේ ආධාරය උපකාරය මා බලාපොරොත්තුවෙන් මීට දින කිහිපයකට මත්තෙන් ඔබගෙන් ඔබහට වීඩියෝ එකක් මගින් මා ඒ කටයුතු පැහැදිලි කළා. ඉතින් මේ වෙනකොට අදිනියේදී වර්ග අඩි 3ක් මේ මිලදී ගැනීමට ඉඩම් කැබැල්ල මිලදී ගැනීම සඳහා වර්ග අඩි 3270ක් පවතින මෙම ඉඩම් කැබැල්ල මිලදී ගැනීම සඳහා වර්ග අඩි 3කින් දායකත්වය ඩුබායි සේවය කරන කුලියාපිටිය පදිංචි ඩී.එම්. ශ්‍රියානි ප්‍රදීපිකා මහත්මිය විසින් ඒ මූල්‍යමය පරිත්‍යාගය සිදු කරනවා මේ ඉඩම් කැබැල්ල මිලදී ගැනීම සඳහා. ඉතින් බලාපොරොත්තු වෙන්නේ ආදරණීය ස්වාමි පුරුෂයාට ඒ වගේම ආදරණීය මෑණියන්ට පින් දෙන්න බලාපොරොත්තු වෙන තමයි මේ වටින පින්කම සිදු කරවා ගන්න බලාපොරොත්තු වෙන්නේ. රවි චාමර තරංග මහත්මයාට පින් දෙන්න සීලවතී මාතාවට පින් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. අද මේ දායකත්වයේ බාරගෙන වර්ග අඩි 3කින් දායකත්වයේ දක්වන රුපියල් 50000ක පමණ මූල්‍ය පරිත්‍යාගයක් මේ වෙනුවෙන් සිදු කරලා බලාපොරොත්තු වෙන්නේ ආදරණීය ස්වාමි පුරුෂයාට පියතුමාට පින් දෙන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රියානි ප්‍රදීපිකා මහත්මිය. මෙම ඉඩම් කැබැල්ල මිලදී ගැනීමේ දායකත්වයේ හැටියට වර්ග අඩි 3කින් දායකත්ව දක්වන ඉතින් දායකත්ව දක්වන්න තිබුණු ශ්‍රියානි ප්‍රදීපිකා මහත්මියට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ පරිලෝකයන්ට දුණු ආදරණීය ස්වාමි පුරුෂයාට ඒ වගේම ආදරණීය මෑණියන්ට සීලවතී මාතාවට රවි චාමර තරංග මෙතුමන්ට පින් දෙන බලාපොරොත්තු වෙන තමයි මේ පින්කම් සිදු කරන්නේ. එවනම් එමි පරිලෝකීය ආදරණීය මෑණියන් ආදරණීය ස්වාමි පුරුෂයන් දෙදෙනාටම මේ පින් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ පරිලෝකීය ඥාතීන්ට ඩුබායි සේවය කරන ඩී.එම්. ශ්‍රියානි ප්‍රදීපිකා මහත්මියට තවත් මෙවැනි සත්ක්‍රියාදාමයන් සිදු කරන් එතුමියට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. එතුමිය නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එක දකින්න ඔබගේ යම් කිසි කෙනෙක් වේද ඔබටත් පුළුවන් අපි සමග එකතු වෙලා මේ පිළිකා රුහල් විහාරස්ථානෙත් රුහලෙත් ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් රෝගීන් බාරකරුවන් වෙනුවෙන් නව ගොඩනැගිල්ලක් සාදා ගැනීමට අවශ්‍ය කරන මේ ඉඩම් කැබැල්ල මිලදී ගැනීම සඳහා ඔබටත් පුළුවන් අපි සමග එකතු වෙලා දායක වන්න. ඉතින් ඔබටත් මේ ආරාධනා කරමින් මේ මහා ප්‍රියක් බින්කමට දායක වෙනුවෙන් ඔබටත් ආරාධනා කරනවා. සමට දනදා හාමුදුරන්ගේ පීඨ රැකවරණය ලැබේවා. ඊළඟ සරණයි.